ආයුබෝවන් යහළුවනේ. අද අපි කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් පටලවා ගන්නා නමුත් ඉතා වැදගත් ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් නයිමිරිස් හඳුනාගන්නේ කොහොමද කියලා. ඔබ බොහෝ විට වෙළඳ පොලේ දකිනවා ඇති එකිනෙකට වෙනස් හැඩයන්ගින් යුත් නයිමිරිස් වර්ග. පළමුව අපි බලමු සාමාන්‍ය දේශීය නයිමිරිස් සමග ස්කොච් බොනෙට් මිශ්‍ර වූ ප්‍රභේද. මේවායේ විශේෂත්වය තමයි ඒවාට නියමිත හැඩයක් නැහැ. සමහර කරල් රවුම් හැඩයක් ගන්නා අතර තවත් සමහර ඒවා කැවුම් වැනි හැඩයක් ගන්නවා. වර්ණය ගත්තොත් මේ මිශ්‍ර ප්‍රභේද බොහෝ විට ලා කොල්ල පාටින් තමයි දැකගන්න ලැබෙන්නේ. මේවාගේ සැරගතියත් විවිධ වෙන්න පුළුවන්. හරි, දැන් අපි යමු දෙවන වර්ගයට. මේ තමයි මිලෙන් තරමක් අධික ඒවාගේම ගුණාත්මක භාවීන් ඉහළ ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් කරල්. මේවා හඳුනාගන්න එක හරිම පහසුයි. ඔබට පෙනෙනවා ඇති මේ කරල්වල හැඩය. මේවාට ඉතා පැහැදිලි නිශ්චිත දිගටි හැඩයක් තියෙනවා. මේවාට හරියට දිගට බෙල්ලෙක් වැනි හැඩයක් තමයි තියෙන්නේ. ඒවාගේම මේවායේ වර්ණය තද කොළ පාටයි. ඒකයි ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් කියලා කියන්නේ. ඒවාගේම කරල හොදින් පැසුණු පසු මතුපිට දිලිසෙන ස්වභාවයක් තියෙනවා. කරලේ හැඩය සහ මේ තද කොළ වර්ණය අනුව ඔබට ඉතා පහසුවෙන් ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් කරල අනිත් මිරිස් වලින් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඉතින් වෙළඳපොලේ හොඳ මිලක් ලැබෙන්නේ මේ වගේ හොඳ පෙනුමක් තියෙන මිරිස් වලට. හොඳම උදාහරණයක් තමයි මම කලින් පෙන්වපු විවිධ හැඩයෙන් යුතු නයිමිරිස් කිලෝ එකකට මට ලැබුණේ රුපියල් 800ක් වගේ මුදලක්. ඒත් මේ ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් නයිමිරිස් වලට කිලෝ එකකට රුපියල් 1500ක් වගේ මුදලක් ලැබුණා. ඉතින් ඊළඟ වතාවේ වෙළඳපොලට ගියහම කරලේ හැඩය සහ වර්ණය ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. එවිට ඔබට නිවැරදි ගුණාත්මක ඩාර්ක් ග්‍රීන් ස්කොච් බොනෙට් මිරිස් තෝරා ගන්න පුළුවන් වේවි. මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.